ගොඩාක් අය අහලා තිබුණා අපි බිස්නස් එකේ වැඩ පටන් ගන්න නැද්ද? බිස්නස් එකේ වැඩ නතර කළාද? පාසල් බාරි ගන්න නැද්ද? අපි හොඳින්ද? මෙන්න මේ වගේ ගොඩාක් ප්‍රශ්න අහලා තිබුණා. ඉතින් අපි කියන හොයලා බලපු හැමෝටම ගොඩාක් ස්තුතියි. අපි හැමෝම හොඳින් ඉන්නවා. මමවත් මගේ ගෙදර අයටවත් කිසිම කරදරයක් නැහැ. ඒ වගේම මගේ බිස්නස් එකටවත් බිස්නස් එකේ වර්ක් ප්ලේස් එකටවත් කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. හැබැයි අපේ පැත්තට නායම් වලින් ලොකු බලපෑමක් වුණා. මොකද අපි නූරෙලිය වලපනේ ආශ්‍රිතව ඉන්නේ. ඉතින් ඔයාලා නිවුස් වල දකින්න ඇති. ඒ පැත්තේ ගොඩාක් නායකයා කියලා නිවුස් වලටත් දාලා තිබුණා. ඉතින් අපිට සති දෙකක් වගේ ආසන්න කාලයක් කරන්ට් එක තිබුණ නැහැ. සිග්නල් තිබුණ නැහැ. ඔය වගේ ප්‍රශ්න ගොඩාක් වෙලා තිබුණා. ඉතින් ඒ නිසා අපි සති දෙකක වගේ කාලයක් බිස්නස් එකේ වැඩ සම්පූර්ණයෙන්ම නතර කරලා තිබුණේ. ඕඩර්ස් බාරගත්තේ නැහැ. පාර්සල් මුකුත් යවන්න බැරි වුණා. මෙන්න මේ වගේ ප්‍රශ්න ගොඩාක් වෙලා තිබුණා. හැබැයි දැන් දේවල් ටික ටික රිකවරි වෙලා තියෙනවා. අපිට කරන්ට් එක සිග්නල් තියෙනවා. ඉතින් ඒ නිසා බහුව අපිත් වැඩ පටන් ගන්න ඕන කියලා හිතුවා. ඉතින් අද ඉඳන් පාර්සල් බාර ගන්නවා. එහෙම තමයි. ඉතින් ජීවිතේ මම ප්‍රාර්ථනා කරනවා හැමෝටම මේ විදිහට ප්‍රශ්න වලට මුහුණ දුන්න හැමෝටම ආපහු නැගිටින්න පුළුවන් වෙන්න කියලා. මොකද අපිට හැමදාම මේ විදිහට ඉන්න බෑ. අපි වැටිච්ච තැනින් ආපහු නැගිටින්න ඕන. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා හැමෝටම නැති වෙච්ච හැමදේම ආපහු ඉක්මනින්ම ලබා ගන්න පුළුවන් වෙන්න කියලා. ඉතින් මම අද පාර්සල් ටික යවන්න ලෑස්ති කරලා තියෙනවා. මේ පාර්සල් ටිකේ වීඩියෝ එකක් මම අරගෙන එන්නම්. මේ පාර්සල් ටික මම යවන්නේ වෙනදා එවන බ්‍රාන්ච් එකෙන් නෙවෙයි. මොකද මම වෙනද පාර්සල් ටික එවන්නේ නුවරඑළිය බ්‍රාන්ච් එක හරහා. තාම නුවරඑළිය වලපනේ කියන පාර හදලා නැහැ. වාහන වැඩ කරන්නේ නැහැ. ඒ නිසා මම මේ පාර්සල් ටික වෙන බ්‍රාන්ච් එකකින් එවනවා. මමම ගිහින් කුරියර් සර්විස් එකට පාර්සල් ටික බාර දීලා එහෙම තමයි පාර්සල් ටික එවන්නේ. ඉතින් කොහොම හරි ඔයාලගේ පාර්සල් ටික එවනවා. ඉතින් ගොඩාක් ස්තුතියි හොයලා බලපු අයට. මට කරදරයක් වෙලාද පාර්සල් ගන්න පුළුවන්ද මේ හැමදේම හොයලා බලපු හොඳ කස්ටමර්ස්ලා මට හිටියා. ඉතින් ගොඩාක් ස්තුතියි ඔයාලට. මං ගැන හොයලා බලුවට මමත් මගේ බිස්නස් එකේත් කිසිම කරදරයක් නැහැ. අද ඉඳන් අපි සාමාන්‍ය විදිහට බිස්නස් එකේ වැඩ කටයුතු පටන් ගන්නවා.